කන්න මොකොත් ඇදුවේ නැත්තේ. ගෙදර මඩු මුට්ටි ඉවරලා. ඔව් පුතේ ගෙදර උයන් එක බත් ඇටයක්වත් නැහැ. උඹලකට කෑල්ලක් දැක්ක කාලයක් මතක නැහැ. මුදලාලි මම ණයට දෙන්නෙත් නැද්ද අම්මේ? ආයි ඊට පස්සේ දෙන එකක් නැහැ පුතේ. ණය පොතේ ගොඩක් වැඩි කියලා ගණන්. මොනවා කරන්නද? මගේ අතේ ඉතුරු කරගත්තු කීයක්වත් නැහැ. තිබ්බ ටිකත් එදා අම්මට බෙහෙත් ගේන්න දුන්නානේ. මම ඊයේ ඉස්කෝලේ ගිහින් එන ගමන් රාළි මාමගෙන් ඇහුවා ගෙදර මොනවා හරි වැඩ තියෙනවා නම් මං කරලා දෙන්නම් කියලා. රාළි මාමා ඊ ගමන ගෝයාලා පොල්ලත පොඩි කල්ල දෙන්න කීයක් කර දෙන්නම් කියලා. මං ඒ මොනොත් හිටියේ ඉඳන් ඒ වැඩට යන්නම්. අනේ එපා පුතේ. ඔයාට ඒ දේවල් බර වැඩි. කවන්නේ නැහැ අම්මේ. කවදා හරි එතකොට අපිට මේ වලින් ගොඩ වෙන්න පුළුවන්. එහෙම දවසක් තමයි පුතේ මාත් බලන් ඉන්නේ.